කොහොමද ඔයාලට ඔයාලා විභාගෙට සූදානම් වෙන මොහොතේ මං හිතුවා ඔයාලට පුංචි අත්වලක් වෙන්න ඕනේ කියලා. ඉතින් ඒක නිසා පෙරදිග සංගීතයට අදාළ අනුමාන ටිකත් මං ඔයාලට දෙන්න තමයි මේ හදන්නේ. ඉතින් ඔයා මගේ channel එකට අලුතෙන් ආව කෙනෙක් නම් අනිවාර්යෙන්ම මම subscribe කරලා තියාගන්න. අනිකුත් විෂයන් වල අනුමානත් මම ඔයාගාවට අරගෙන එනවා කියන පොරොන්දුව වෙනවා. ඒ වගේම මම ඔයාලට මතක් කරන්න ඕනේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර අවුරුදු 5කවත් මේ වෙද්දී ඔයා කරලා තියෙනවා නම් හොඳයි. ඒ වගේම තමයි දැම්ම හරි කමක් නැහැ පසුගිය ප්‍රශ්න පත්‍ර අරගෙන කරන්න. හරි. අපි දැන් යමු පෙරදිග සංගීතයේ විෂයේ අනුමාන ටික මොනවද කියලා බලන්න. අපි මේ විෂය ගැන කතා කරොත් පෙරදිග අපරදිග සංගීතවේදීන් සම්බන්ධව අනිවාර්යෙන් ඔයාලගෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒක නිසා ඒ මාතෘකාවට අදාළව ඔයගොල්ලෝ බලා ගන්න. ඒ වගේම තමයි නව නාට්‍ය ගීත සම්බන්ධවත් ඔයාලගෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක්. නූර්ති, කෝලම්, නාඩගම් ආශ්‍රිත ප්‍රශ්නත් ඔයාලගෙන් අහන්න පුළුවන්. එතකොට මේ නූර්ති, නාඩගම්, කෝලම් වල ලක්ෂණ සම්බන්ධව බලා ගන්න. ඔයගොල්ලෝ විශේෂයෙන්ම සංගීත භාණ්ඩ වර්ගීකරණය සම්බන්ධවත් බලා ගන්න ඕනි. මේ සම්බන්ධවත් ඔයගොල්ලන්ගෙන් සාමාන්‍ය පෙළ විභාගයට ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඔයාලා දන්නවා මේ සංගීතයේ අපිට දක්නට ලැබෙන ප්‍රධානම දේ තමයි රාග කියන්නේ. ඉතින් රාග වලින් ප්‍රශ්නයක් ආවේ නැත්නම් ඒක අඩුවක් නේද? මම නම් හිතනවා අනිවාර්යයෙන්ම රාග සම්බන්ධ ප්‍රශ්නකුත් ඔයාලගෙන් අහනවම තමයි. ඒ වගේම චිත්‍රපට සංගීතය සම්බන්ධවත් ඔයගොල්ලෝ බලා ගන්න ඕනි. ඔයාලා දන්නව නේද කපිරිඤ්ඤා ගීත සම්බන්ධව? ඉතින් ඔයාලා මේ කපිරිඤ්ඤා සම්බන්ධවත් පොඩ්ඩක් බලා ගන්න. පටහිර සංගීතය ආශ්‍රිත ප්‍රශ්නකුත් අහන්න පුළුවන්. මෙහිදී ස්වර ප්‍රස්ථාර කිරීම වගේ දේවල් ඔයාලගෙන් අහන්න පුළුවන් ඉතින්. සංගීත භාණ්ඩ ගැන කතා කරද්දී වයලීනය සම්බන්ධව ඔයාලගෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒ වගේම මම අනුමාන කරනවා ගිටාරය සම්බන්ධ ප්‍රශ්නකුත් අහන්න පුළුවන් වෙයි කියලා. ඒ කියන්නේ ඔයාලා වයලීනයයි ගිටාරයයි සම්බන්ධව පොඩ්ඩක් වැඩි අවධානයක් දීලා බලා ගන්න. පෙරදිග සංගීතයට අනිවාර්යෙන්ම නාදයේ ත්‍රිවිධ ගුණ සම්බන්ධව ඔයාලගෙන් අහන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා මේවට වැඩි අවධානයක් දීලා ඔයාලා බලා ගත්තොත් ඔයාලට පුළුවන් පෙරදිග සංගීතය විෂයට වැඩි ලකුණක් ගන්න. හරි. මම නැවතත් කියන්නේ අනිවාර්යෙන්ම රාග සම්බන්ධව නම් ඔයා බලා ගන්න ඕනි කියන කාරණේ තමයි. මේකෙදී සගම් ගීත, ඒ වගේම මධ්‍යලය ගීත, ඒ වගේම මේ ලක්ෂණ ගීත සම්බන්ධවත් ඔයා මෙහෙදි බලා ගන්න. ඉතින් මේ රාග සම්බන්ධව මම ඒ ටික කිව්වේ. එහෙනම් අපි තවත් අනුමානකින් හම්බ වෙමු. ඔයාට හොඳටම විභාග ලියන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන්ම මට subscribe එකක් දාන්න. ඒ වගේම ඔයා මගේ channel එකට අලුතෙන් ආව කෙනෙක් නම් අනිවාර්යෙන්ම මම subscribe කරලා තියාගන්න. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.